තෙරුවන් සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා බහුතරයක් පිරිමි කැමති කාන්තා ලක්ෂණ ගැන. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. පළවෙනි ලක්ෂණය තමයි සුහදශීලී හිනාව කියන දේ. මේක හරිම ආකර්ශනීය ලක්ෂණයක්. පිරිමින් විතරක් නෙමේ සමාජයේ බොහෝ දෙනා කැමති හිනා වෙලා ඉන්න අයට. ඒ වගේම තමයි සිනහ වෙලා ඉන්නව විතරක් නෙමේ ඔවුන් හරිම සුහදශීලීව කතා කරනවා. සමහර අය ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් ලස්සන අය. නමුත් හිනා වෙන්නේ නැහැ. හරිම උඩඟු කමින් තමයි ජීවත් වෙන්නේ. මේ හිනාව නැත්තම් මේ සුහදශීලී බව කියන දේ වැරදියට තේරුම් ගන්න එපා. මේ හිනාව කෙනෙක්ව වසඟයට ගැනීමේ අදහසින් කරන හිනාවක් නෙමෙයි. හිනා වෙන්නේ මනුස්සකමට. අන්න ඒ වගේ මේ සුහදශීලී බවක් තමයි මේකේ තියෙන්නේ. කෙනෙක් මේ විදිහට සුහදශීලීව හිනා වෙනවා නම් කතා කරනවා නම් එයා සමාජයේ කැපී පෙනෙන ආකර්ශනීය කෙනෙක්. දෙවෙනි කාරණය තමයි අවංකභාවය. අවංකව ජීවත් වෙන මිනිස්සුන් අපිට ඉක්මනට අඳුර ගන්න පුළුවන්. මේ මිනිස්සු හරිම සාමාන්‍ය විදිහට තමයි ජීවත් වෙන්නේ. ඕන් මොන හරි අමුතු දෙයක් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතය දැන් ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙන්වන්න ඔවුන් බිය වෙන්නේ ලැජ්ජ වෙන්නේ. සමහර අය ඉන්නවා තමන්ගේ දෙමව්පියෝ සමාජයට අඳුන්වලා දෙන්න අකමැති අය. ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියෝ දුප්පත් නම් ඒක ඔවුන් හරිම මේ ලැජ්ජාශීලී දෙයක් විදිහට තමයි දකින්නේ. අන්න මේ වගේ කාන්තාවන්ට පිරිමියයි කැමති නැහැ. මේ වගේ කාන්තාවන්ට කවුරුවත් කැමති නැහැ. ඔවුන් ආකර්ශනීය කෙනෙක් වෙන්නේ නැහැ. ඔවුන් ඇත්තටම ඔවුන්ගේ මේ නරක ගතිය නැත්නම් අපි කියන අවංක නැති ගතිය නිසා ඔවුන්ට ගොඩාක් වෙලාවට සමාජයේ ප්‍රශ්න ඇති වෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක් අය මේ අවංක බව නැති අය තමයි අපිට ගොඩාක් මුණ ගැහෙන්නේ. බොරුවෙන් ජීවත් වෙන අය නැත්නම් අපි කියනවා වෙනස්ම ප්‍රතිරූපයක් එළියට දක්වගෙන ඉන්නේ. ඇත්තටම බැලුවොත් එහෙම මේ පුද්ගලයා ආශ්‍රය කරනකොට අපිට තේරෙනවා මේ පුද්ගලයා තනිකර බොරුවක්නේ කරලා තියෙන්නේ කියලා. අව්‍යාජ නැත්තම් කියන අපේ ව්‍යාජ නැති බොරු නැති අවංක කෙනෙක් නම් ඒ අයට සමාජයේ ගොඩාක් කැමති. පිරිමි අය විතරක් නෙමේ සමාජයේ හැමෝම කැමති සහ ඇයට සමාජයෙන් හොඳ පිළිගැනීමක් හම්බෙනවා. තුන්වෙනි කාරණය තමයි කාරුණික බව. කාරුණික බව දැන් හරිම දුර්ලභ දෙයක් වෙලා. හැමෝම හරිම නපුරු අදහස් එක්ක තමයි ජීවත් වෙන්නේ. කෙනෙක් උදව්වක් කෙල්ලුවම කරන්නේ නැත්නම් කෙනෙකුට යහපතක් වෙනවට කැමති නැහැ. ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. මේ වගේ නරක අදහස් තියාගෙන කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට මිනිස්සු කැමති වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් හරිම කාරුණික නම් තව කෙනෙක්ගේ හදවතක් තේරුම් ගන්න පුළුවන් නම් තව කෙනෙකුට දුකක් දෙන්න නැති දේවල් කියන්නේ නැත්නම් එයා සංවේදී වෙනව නම් තව කෙනෙක් එක්ක ඒ කියන්නේ තව කෙනෙක් දුකටපත් වෙච්ච වෙලාවට මෙයාට මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා හිතන්නේ නැතුව අනේ පවුනේ කියලා හිතලා අනුකම්පා කරනවා නම් අන්න ඒ වගේ අයට ඇත්තටම මිනිස්සු කැමති, සමාජය කැමති. නමුත් කෙනෙක් නපුරෙන් ජීවත් වෙනවා නම් වෛර කරමින් ජීවත් වෙනවා නම් නැත්නම් තරඟකාරී ලෝකේ ඊර්ෂ්‍යා කරමින් ජීවත් වෙනවා නම් ඒ අයට සමාජයේ කැමති නැහැ. ඒ අයට හොඳ පිළිගැනීමක් ගෞරවයක් සමාජයෙන් හම්බෙන්නේ නැහැ. හතරවෙනි කාරණය තමයි විනීතභාවය කියන්නේ. හැමෝම කියනවා විනීතභාවය අවශ්‍යයි. නමුත් අපි දන්නේ මොකද්ද මේ විනීතභාවය කියන්නේ කියලා. දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සමාජයේ හැමෝම එක වගේ නැහැ. එක වගේ පෞරුෂත්ව නැහැ. කොටසක් ඉන්නවා එක්ස්ට්‍රෝවර්ට් කියලා. තව කොටසක් ඉන්නවා ඉන්ට්‍රෝවර්ට් කියලා. එක්ස්ට්‍රෝවර්ට් කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් සමාජශීලී. ඒගොල්ලෝ කැමති යාළුවෝ ඇති කරගන්න, විනෝද වෙන්න, සෙනඟ ගැවසෙන තැන්වල ඉන්න ඒගොල්ලෝ ගොඩාක් කැමති. නමුත් ඉන්ට්‍රෝවර්ට් කියන කට්ටිය එහෙම නැහැ. ඒගොල්ලෝ තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන නැත්තම් ගෙදරට වෙලා නිදහසේ හුදකලාව ඉන්න ගොඩාක් කැමති. හරිද? දැන් කාන්තාව ගත්තොත් එහෙම සමහර කාන්තාවෝ වැඩිය නටන්න කරන්න කැමති නැහැ.
ඒක ඒගොල්ලොන්ගේ ස්වභාවය. නමුත් සමහර කාන්තාවෝ ඉන්නවා ඒගොල්ලෝ හරිය කැමති විනෝද වෙන්න, ඒගොල්ලෝ කැමති නටන්න, සින්දු කියන්න. ඉතින් මේකෙදි මේ සමාජයේ දකිනවා මේ නටන ගායන කාන්තාව වැරදි. නමුත් මේ පැත්තකට වෙලා ඉන්න කාන්තාව හොඳයි කියලා. අපි පොඩ්ඩක් මේක තේරුම් කරගමු. මේක පෞරුෂත්ව විදි. මේක පෞරුෂත්ව විදි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක් නැටුවා, කෙනෙක් ගැයුවා කියන්නේ ඒක නොසුදුසු දෙයක් නෙමෙයි. නමුත් කෙනෙක් නරක දේවල් කරනවා නම් නැත්තම් අපි කියනවා කෙනෙක් වංචාවක් කරනවා නම් අන්න ඒව තමයි හොඳ නැත්තේ. විනීතභාවය කියන්නේ දැන් අපි නටනකොට උනත් අපේ සංවරකම අපිට එතන තියෙන්න ඕනේ. අපි නටනකොට උනත් අපි දැනගන්න ඕනේ අපේ ලිමිට් එක. ඇයි අපි ලිමිට් දාගන්නේ? එහෙම ලිමිට් දාගන්නේ ඒ ලිමිට් පැන්නහම අපිට කරදරයක්, ප්‍රශ්නයක් එන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලිමිට් එකක් දාගන්නේ. හරිද? අපි ගැයුවා, අපි නැටුවා කියන එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂිත කලාපය තුල අපි සතුටු වෙන්න. අපේ සීමාව දැනගෙන අපි සතුටු වෙන්න. එතකොට එතන කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණය තමයි මේ විනය. විනීතභාවය කියන දේ කතා කරනකොට ස්වයං විනය. ස්වයං විනය කියන්නේ දැන් සමහර අය ඉක්මනට වැරදි ඇබ්බැහිවීම් වලට ගොදුරු වෙනවා. එහෙම ගොදුරු වෙන්නේ ස්වයං විනය හරියට ඒගොල්ලෝ කරගෙන යන්නේ නැති නිසා. ඒ කියන්නේ self discipline ඒගොල්ලෝ හදාගෙන නැහැ. අපි මේ self discipline, ඒ කියන්නේ අපේ ජීවිතය සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම තදට ඉන්න ඕනේ. මම මේ දේවල් කරන්නේ නැහැ. කවුරු බල කළත් මේ දේවල් වලට මම යන්නේ කියලා ලොකු තද අරමුණක ඉන්න ඕනේ. ඒ වගේම තමයි තැනකට ගිහලා හොඳින් හැසිරෙන්න ඕනේ. මේ දේවල් අපි දැනගන්න ඕනේ. විනෝද වෙන තැන විනෝද වෙන්න ඕනේ. හැබැයි අපි හැමදෙස්සම දැනගන්න ඕනේ අපේ ලිමිට් එක. මම හිතනවා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් මේ විනය කියන දේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. විනය කියන්නේ කෙනෙක් අපේව හදන එකක් නෙමෙයි, අපිම දැනගෙන අපිම තේරුම් අරගෙන අපි හදා ගන්න ඕන දෙයක්. පස්වෙනි කාරණය තමයි අහුම්කන් දීම. පස්වෙනි කාරණය අහුම්කන් දීම. ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ඇති සමහර අය කියවගෙන යනවා අර පුද්ගලයා මොනවද කියන්නේ කියලා අහන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දෙන්න මාතෘකා දෙකක් යටතේ කතා කරනවා. අනිත් තුන්වෙනි පාර්ශවය නිකන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. මෙයා එකක් කියනවා, මෙයා තව එකක් කියනවා කියලා. අහුම්කම් දීම කියන්නේ ඊටමත් හොඳ සහ ඊටමත් වැදගත් ලක්ෂණයක්. මේක තියෙන්නේ ඇත්තටම බුද්ධිමත් මිනිස්සු ගාව මේ අහුම්කන් දීම හොඳටම තියෙනවා. නමුත් ගොඩාක් අය මේ අහුම්කන් දීම නැති නිසා අනවශ්‍ය ප්‍රශ්න ජීවිතයට ගේනවා. ඒ වගේම තමයි මේ අපි කතා කරොත් එහෙම රිලේෂන්ෂිප්ස් ගැනදී අහුම්කන් දීම නැති නිසා ජීවිතේ සමහර අයගේ බ්‍රේක්අප්ස් පවා සිද්ධ වෙනවා මේ අහුම්කන් දීම හරියට නැති නිසා. අහුම්කන් දීම කියන්නේ අපිට අර පුද්ගලයා වටිනවා නම් නැත්නම් ඒ පුද්ගලයා අපේ ජීවිතයට ඕනේ නම් අපි ඒ පුද්ගලයා කියන දේ අහන් ඉන්නවා. නමුත් අපි කතා කරනකොට කෙනෙක් අපිව අහන් ඉන්නේ නැහැ කියන්නේ ඒ පුද්ගලයාට තමා වටින්නේ නැහැ කියන දේ. මේ කාන්තාවන්ට අහුම්කන් දීම කොච්චර වැදගත්ද කියලා කිව්වොත් එහෙම කාන්තාවෝ පිරිමි අයට වඩා හොඳට කතා කරනවා. ඒ කියන්නේ කතා කරනවා වැඩි කියලා හිතෙනවා. නමුත් පිරිමි අයට වඩා සාපේක්ෂව ගත්තොත් එහෙම කාන්තාවෝ කතා කරනවා. ඒක ඒගොල්ලන්ගේ දුර්වලතාවයක් නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ස්වභාවය. ඉතින් කාන්තාවක් තමන්ගේ ස්වාමියා හෝ තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් කතා කරනකොට නැත්නම් තව කෙනෙක් කතා කරනකොට හොඳට අහගෙන ඉන්නවනම් ඇත්තට මේ කාන්තාව හරිම ආකර්ශනීයයි. 6 වෙනි කාරණය තමයි පිරිසුදු පිළිවෙල බව. පිරිසුදු නැත්නම් පිළිවෙල නැත්නම් එයාගෙන් ආකර්ශනීය භාවය ඈතට යනවා. නමුත් කෙනෙක් පිරිසුදුයි නම් පිළිවෙලයි නම් එයා හරිම ආකර්ශනීයයි. පිරිමෑත් ඒ වගේට කැමතියි. ඒ වගේම තමයි සමාජයේ වැදගත්කමක් එයාට හම්බෙනවා. සමහර අය දැකලා ඇති ගොඩක් ලස්සනයි. නමුත් ඒගොල්ලෝ දන්නේ පිරිසුදුවට පිළිවෙලට ඉන්න. තමන් ඉන්න තැන හෝ වේවා, තමන් හෝ වේවා පිළිවෙලට අඳින්න, පිරිසුදුවට අඳින්න. ඒ නිසා ඔවුන්ගේ මේ ආකර්ශනීය භාවය ගිලිහිලා යනවා.
කෙනෙක් පිරිසුදුයි නම් පිළිවෙලයි නම් ඔවුන්ට වැදගත්කම, ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමකුත් හම්බ වෙනවා. කාන්තාවන්ට විශේෂයෙන්ම පිළිවෙලට පිරිසුදුවට ඉන්නවා නම් ඔවුන්ට සමාජයේ ලොකු පිළිගැනීමක් හම්බ වෙනවා. ඒ නිසා ඔබත් පිරිසුදුවට පිළිවෙලට ඉන්න උත්සාහ කරන්න. කාන්තාවන්ට විතරක් නෙමෙයි, පිරිමි ඔබත් පිරිසුදුවට පිළිවෙලට ඉන්න. 7 වෙනි කාරණය තමයි දැනුවත්භාවය කියන්නේ. සමාජීය සම්බන්ධයෙන්, ජීවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය. අපි දැකලා තියෙනවා බොළඳ කාන්තාවෝ. බොළඳ කාන්තාවෝ හරිම නරක තීරණ ගන්නේ. ඔවුන්ට කිසිම ජීවිතයේ බරපතලක් තේරෙන්නේ නැහැ. නමුත් කාන්තාවක් ජීවිතය සම්බන්ධයෙන් බරපතලකම තේරෙනවා නම්, තීරණ සම්බන්ධයෙන් බරපතලකම තේරෙනවා නම්, ශනික තීරණ ගන්න නැත්තම්, හොඳ දැනුවත්භාවයකින් ජීවත් වෙනවා නම් ඔවුන්ට පිරිමි අය ගොඩක් කැමතියි. මේ පිරිමි අය තමන්ගේ පාර්ට්නර් කරගන්න උත්සාහ කරන්නේත් ඒ වගේ අය. මොකද ඔවුන් දන්නවා මේ ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ජීවිතය කියන්නේ ගොඩාක් බැලෑරුම් දෙයක්. අපි හොඳ තීරණ ගන්න ඕනේ. එතකොට ඔවුන් තෝරගන්නෙත් ජීවිතය සම්බන්ධයෙන් හොඳට තේරුමක් තියෙන අය. ඒ කියන්නේ තමන්ගේ පාර්ට්නර් කරගන්න හොයන්නේ ඒ වගේ අය. අපි වුණත් අපි දැනගන්න ඕනේ මේ සමාජයේ ජීවත් වෙද්දී සමාජය කියන්නේ හොඳම තැනක්වත් නරකම තැනක්වත් නෙමෙයි, හොඳ නරක දෙකම තියෙන තැනක්. එතකොට අපි රැවටිලිකාරයන්ට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් අපිට මේ සමාජය සම්බන්ධයෙන් නැත්නම් අපි මේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳින් ජීවත් වෙන්න, අනවශ්‍ය ප්‍රශ්න දාගන්න නැතුව. ඉතින් මේ වගේ දැනුවත්භාවයක් එක්ක කෙනෙක් ජීවත් වෙනවා නම් කාන්තාවක් විශේෂයෙන්ම ඔවුන්ට හොඳ ආකර්ශනීය භාවයකුත් හම්බ වෙනවා. 8 වෙනි කාරණය තමයි දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සැලකීම. මේක හරිම උසස් ලක්ෂණයක්. මේ ලක්ෂණය කාන්තාවකට තියෙනවා නම් ඒ කාන්තාවට සමාජයෙන් ඒ වගේම මේ ගෞරවය කියන දේ නිතින්ම හම්බ වෙනවා. ඒකට හේතුව තමයි මේ සමාජයේ ටිකක් දිහා බලන්න, ඔයගොල්ලෝ නිවුස් එහෙම අහලා බලන්න, තමන්ගේ වයසක අම්මා තාත්තට කරන දේවල්. ඒ මොකද ඒ ගෞරවය නැහැ, ගෞරවයක් නැහැ තමන්ගේ දෙමව්පිය සම්බන්ධයෙන්. තමන්ගේ දෙමව්පියන්ටත් එහෙම සලකන්නේ නැත්නම් කවදාවත් තව වැඩිහිටියෙකුට ඇය සලකන්නේ නැහැ. නමුත් තමන්ගේ දෙමව්පියෝ දුක් මහන්සි වෙලා තමන්ව පෝෂණය කරලා ඒ වගේ අයව හරිම ආදරෙන් බලා ගන්නවා නම් ඒ වගේ කාන්තාවන්ට සමාජය හරිම කැමතියි. විශේෂයෙන්ම හරි අපි කියනවා හොඳ පෞරුෂත්වයක් තියෙන පිරිමි ගොඩක් කැමති දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සලකන කාන්තාවන්ට. ඉතින් ඇත්තටම ඇයි එහෙම හිතෙන්නේ කියලා කතා කරොත් එහෙම මේ පිරිමි අය ගොඩක් තමන්ගේ දෙමව්පියොත් එක්ක ආදරෙන් ඉන්නේ, විශේෂයෙන්ම අම්මත් එක්ක. එතකොට ඔහු බලනවා තමන්ගේ අම්මලා තාත්තලාත් එක්ක ඉන්න පුළුවන් කාන්තාවක් හැමදෙස්සම තෝරගන්න. එතකොට දෙමව්පියන්ට සලකන්නේ නැති, වැඩිහිටියන්ට සලකන්නේ නැති කාන්තාවන්ට ඔවුන් කැමති වෙන්නේ නැහැ. ඔවුන් කැමති වෙන්නේ දෙමව්පියන්ට සලකගෙන, ආදරයෙන් සලකගෙන ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඇයව රැජිනියක් විදිහට මේ පිරිමි බලා ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. අද අපි කතා කරා පිරිමි වැඩිපුරම කැමති කාන්තා ලක්ෂණ ගැන. මම කිව්ව මේ ලක්ෂණ පිරිමි කෙනෙක් වුණත් තමන්ගේ ජීවිතයට හරියාකාරව ගලපවා ගන්නවා නම් ඒක ඔහුට දියුණුවක් ඇති කරනවා. මම පොඩි දෙයක් කියන්නම්. මම හැමදාම කියනවා වගේ අපි හුදකලාව නෙමෙයි ජීවත් වෙන්නේ. අපි ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ. මේ සමාජ ජාලයක් විදිහට අපි ජීවත් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ සමාජයෙන් අපිට නරක පණිවිඩ එනවා. ඒ පණිවිඩ අතරින් ඉහළින්ම තියෙන්නේ ගැහණු පිරිමි වසංගයට ගැනීම කියන දේ. ඒ කියන්නේ පිරිමියෙක් ගැහණියෙක් එක්ක කතා කරොත්, ගැහණියෙක් පිරිමියෙක් එක්ක කතා කරොත් එහෙම සමාජයේ කියාපානවා මේක වැරදි සම්බන්ධයක් කියලා. නමුත් එහෙම නෙමෙයි. අපිට පුළුවන් සහෝදරයෝ විදිහට කතා බහ කරලා ඉන්න. පුද්ගලයෙක් තව ගැහණු කෙනෙක් එක්ක හරි කතා කරනම කියන්නේ එතනදී වසංගයට ගැනීමේ අදහසක් නැත්නම් එතන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැනගන්න ඕනේ වසංගය නෙමෙයි මිනිසත්කම කියන දේ ඉස්සරහට දාන්න.
කාන්තාවෝ පිරිමින්ට ගෞරව දක්වන්න ඕනේ. ඒ වගේම තමයි පිරිමි අය කාන්තාවන්ට ගෞරවය දක්වන්න ඕනේ. මේ ගෞරවය නැති තැන නරක දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මේ වීඩියෝ එක බලන්න පුළුවන් දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ට එකිනෙකාට ගරු කරන්න උගන්වන්න. එකිනෙකාට ගරු කරන්න උගන්වන්න. හොඳ පෞරුෂත්වයක් ඇති කරගන්න උගන්වන්න. පෞරුෂත්වය කියන්නේ භෞතික දේවල් පදනම් කරගෙන ඇතිවෙන දෙයක් නෙමෙයි. පෞරුෂත්වය කියන්නේ තමා තුලින්ම ඇතිවෙන දෙයක්. එයා කෙනෙක් ගාව උසස් ගතිගුණ තියෙනවා නම් එයා ඉහළ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේරුම් ගන්න එක. අන්න ඒ විදිහට දරුවන්ව හොඳ දේවල් වලින් හොඳ යහපත් දේවල් වලින් තමන්ගේ දරුවන්ගේ මනස පෝෂණය කරන්න. මම ඉල්ලන්නේ ඒක. අපිට සමහර වෙලාවට මේ පරම්පරා වලින් සමහර වෙලාවට ඔවුන්ට තේරෙන්නේ නැහැ. වැරදි පණිවිඩ, වැරදි ආදර්ශ ළමයිට දෙනවා. ඒ දේවල් නිසා විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල හැම වීඩියෝ එකක්ම ඔයා පිළිගන්න එපා. මේ ළමයි නැත්තම් නව යෞවන වියේ ළමයිට කොහොමත් තේරෙන්නේ නැහැ. ඒ ළමයි රැවටෙනවා මොකක් හරි කැප්ෂන් එකක් දාලා මොකක් හරි බොරුවක් දැම්මත් එහෙම නැත්තම් ගෑනු ළමයිකට නරක විදිහට ප්‍රතිචාර දක්වන්න බලන්න සෝෂල් මීඩියා වල කමෙන්ට් සෙක්ෂන්ස් දැක්කහම කිසිම විනයක් නැතුව කතා කරන විදිය. තේරුම් ගන්න මේ විදිහට මෙන්ටලි ඩවුන් වෙන්න එපා. මේ විදිහට අපි අගෞරව කරන්න එපා කාටවත්. අගෞරව කරන්න එපා. ඒ අගෞරව කරන්නේ ඔබේ සහෝදරයට වෙන්න පුළුවන්, සහෝදරයට වෙන්න පුළුවන්. ඒ නිසා පිරිමි සහ ගැහැණු ભેදයක් නැතුව එකිනෙකාට ගරු කරන්න. එකිනෙකාට ගරු කරන්න. ඔබ තව කෙනෙකුට ගරු කරොත් තමයි ඔබට ගරුත්වය හම්බෙන්නේ. හොඳින් ජීවත් වෙන්න, යහපත් චර්යාවක් ඇති කරගන්න, නරක දේවල් කරන්න එපා. අන්තිමට මට කියන්න තියෙන්නේ මේ දේවල් තමයි හොඳින් ජීවත් වෙන්න, මානසික සැනසීමෙන් ජීවත් වෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මගේ YouTube channel එකට යාළුවොත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න සුබ දවසක්.